ඇහැලා මල් පිපිල පිට දානවා. Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ටිකක් පරක් වෙලා තමයි මේ vlog එක අරන් එන්න උනේ මට. මගේ පුංචි පැටියට ආශිර්වාද ප්‍රාර්ථනා කරලා අපි කොරියාවේ පුංචි දානයක් දෙන ලෑස්ති වුණානේ. ඉතින් ඒකට බඩු ගෙනාපු වීඩියෝ එක මම ගිය පාර vlog එකකින් ඔයගලන්ට අරන් ආවා. ඉතින් අද vlog එකෙන් ඒ පින්කම කොහොමද අපි කළේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වෙද්දි මගේ පුංචි පැටියා මගේ බණ්ඩියට ඇවිල්ලා මාස 7ක් වෙනවා. ඉතින් ඔයාලා හැමෝම දන්නවනේ සාමාන්‍යයෙන් බබෙක් හම්බෙන්න ඉන අම්මා කෙනෙක් මාස 8 වෙන්න කලින් බබා වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කළා පිරිතක් කියනවා. සාමාන්‍යයෙන් ඔයාලා අහලා ඇතිනේ 3 වරුවක් පිරිත් කියන්න ඕනි කියන එක. ඉතින් මම ඉන්නේ ලංකාවේ නෙමෙයි නිසා මට ලංකාවේ විදිහට මේ දේවල් කරන්න බැරි වුණත් අපිට පුළුවන් විදිහට අපි ඒ පිරිත් කියන එක දානේ මේ හැම දෙම ලෑස්ති කළා. ඉතින් අපි කොරියාවේ ඉඳලා ලංකාවේ විදිහට කොහොමද මගේ පුංචි පැටියා වෙනුවෙන් ඒ පිරිත් පින්කම සෝදානම් කරේ වගේම දානේ කටයුතු කරේ කොහොමද කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. විශේෂම කියන්න ඕනේ අපි දුන්නේ සාංගික දානයක්. ඉතින් මේ සාංගික දානි වෙනුවෙන් මගේ හස්බන්ඩ්ගේ යාළුවෝ ගොඩාක් අපිට උදව් කළා. ඉතින් මගේ හස්බන්ඩ්ගේ යාළුවෝ ගොඩාක් කාර්යබහුලයි. ඒගොල්ලෝ රැකියාව කරන ගමන් තමයි මේ වෙනුවෙන් මේ පින්කම වෙනුවෙන් දායක වුණේ. ඉතින් එයාලට ගොඩාක් පින් සිද්ධ වෙනවා. මොකද සාංගික දානයක් කියලා කියන්නේ ලොකු පින්කමක්. ඉතින් ඒ වෙනුවෙන් වචනකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් පින් සිද්ධ වෙනවා. ඉතින් මට ආසාවක් තිබ්බා මේ සාංගික දානය වෙනුවෙන් මගේ අතින්ම කෑම මට පුළුවන් උපරිම හදන්න. ඉතින් ඔයාලා බලන්නකෝ මම මේ දේවල් කොහොමද කළේ කියලා. ඉතින් හස්බන්ඩ් මෙන්න වරාගෙන උදව් කරනවා. එයාගේ ඇස් දෙකෙන්ම පේනවා එයාට කොයිතරම් නිදිමතක් තියෙද කියලා බලන්නකෝ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අවසානයේට අපි හැමෝම එකතු වෙලා අපේ දානේ ලෑස්ති කළේ. ඉතින් මුලින්ම අපි මේ ලෑස්ති වෙන්නේ බුද්ධ පූජාව පූජා කරන්න.
ඉතින් මගේ හස්බන්ඩ්ගේ යාළුවොත් මෙන්න මේ විදිහට අපේ මේ පින්කමට සහභාගී වුණා. ඉතින් අපිට කරන්න දෙයක් තිබ්බේ නැති තරම් ඒගොල්ලෝ හැමදේම හොයලා බලලා හැමදේම හරිම පිළිවෙලට කරලා දුන්නා. මෙතන ඉන්න ගොඩක් අය නයිට් ෂිෆ්ට් එක කරලා මේ ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට නිදා ගන්න තියෙන වෙලාවේ අපි වෙනුවෙන් මේ පින්කම වෙනුවෙන් සහභාගී වුණ එක ගොඩාක් වටිනවා. ඉතින් ඒගොල්ලන්ට ගොඩක් පින් ඒ වෙනුවෙන්. ඉතින් මේ එකතු වීම ඇත්තටම හරිම වටිනවා. මොකද අපිට ලංකාවේ වගේ නෙමෙයි අපේ නෑදෑයෝ යාළුවෝ හැම දෙනාම වෙනුවෙන් අපිට ඉන්නේ මේගොල්ලෝ. මේ වගේ දෙයකදී අම්මා තාත්තා ළඟින් ඉන්න එක ගොඩක් වටිනවා. නමුත් ඒගොල්ලන්ට අපිත් එක්ක මේ වෙලාවෙ එකතු වෙන්න බැරි වුණත් යාළුවෝ මේ විදිහට අපිත් එක්ක ඉන්න එක අපිට ලොකු හයියක්. ඉතින් මේ පින්කම වෙනුවෙන් මේ හැමදේම අපිට කරගන්න අපේ අම්මලා තාත්තලා මේ හැමෝම අපිට ලංකාවේ ඉඳන් ඒ හරිය විදිහට උපදෙස් දුන්නා. ඒගොල්ලොන්ගේ ඒ අවවාද උපදෙස් අනුව තමයි අපි මේ හැමදේම කළේ. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ පින්කම කොහොමද සිද්ධ වුනේ කියලා. එතනට වැඩම කොට වදාළ මේ පින්වත් පිරිස සමග ඉදිරි අනාගතයේදී මෙවැනි ආගමික කටයුතු ඉතාමත් සාර්ථකමත් කරගෙන අවවාද අනුශාසනා දෙමින් අපේ මෙන්ජි චොල්ලියන් සා විහාරස්ථානයේ වැඩ වාසය කරමින් ඔය ඇත්තෝ සමග ඒ හැම කටයුත්තකම සහසම්බන්ධ වෙලා ආගමික වශයෙන් වෙන්නට ඕන, ජාතික වශයෙන් වෙන්නට ඕන යුතුයකම් හැම දෙයක්ම ඉෂ්ට කරමින් ඔය ඇත්තෝ සමග මා
මේ තියෙන්නේ අපේ පින්කම කරපු පන්සල. ඉතින් මේ පන්සල තියෙන්නේ හරිම ලස්සන කඳු මුදුනක. ඔයාලට බලා ගන්න පුළුවන් කොයිතරම් ලස්සන වටපිටාවක් තියෙන තැනකද මේ පන්සල පිහිටලා තියෙන්නේ කියලා. ඇහැලා මල් පිපිලා පිට දානවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ පුංචි පැටියට ආශිර්වාද ප්‍රාර්ථනා කරලා කරපු මේ පින්කම සාර්ථකව අපි අවසන් කළේ. ඉතින් මේ vlog එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් ඉස්සරහටත් මම මගේ pregnancy journey එකේ මගේ memories ඔයාලත් එක්ක share කරගන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. අදට ගිහින් එන්නම්. මේ අද මේ උපන්දිනේට යාචකයෝ සෙට් එකකට කෑම දුන්නා කියලා අපේ කාලේ ඔහොම දුන්නේ නැහැ කෑම.